ගං වතුරක් නායායාමක් වගේ ලොකු විපතකින් පස්සේ අපි කොහොමද ආයෙත් නැගිටින්නේ? ඇත්තටම රටක් විදිහට අපිව ශක්තිමත් කරන්න පුළුවන් හරිම සරල පුංචි දෙයක් තියෙනවා. අපි අද කතා කරන්නේ ඒ ගැනයි. ඔන්න මේ තමයි මුළු කතාවෙම හරය. මේ ප්‍රබල පණිවිඩය තමයි අපි මේ කතා කරන හැම දෙයකම පදනම වෙන්නේ. මේකේ තේරුම බඩගින්න සාගතය වගේ දේවල් පරද්දන්න නම් අපිට තියෙන වටිනාම දේ ඒ කියන්නේ අපේම පොළව ඒකේ හැම බිම් අඟලක්ම අපි වවන්න ඕන චේන එකයි. නිකන් කියමනක් නෙවෙයි මේක. හොඳයි. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම බලන්න ඕන විපතක් වුණාට පස්සේ ඇත්තදම අපි මුහුණ දෙන අභියෝගය මොකක්ද කියන එක. ස්වභාවික විපතක් කියන්නේ හරියට එකක් පස්සේ එකක් වැටෙන ඩොමිනෝ සෙට් එකක් වගේ. හිතන්න මුලින්ම බෝග ඔක්කොම විනාශ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රටේම කැම හිඟයක් එනවා. එතකොට මේලවලු මිල උඩ යනවා. අන්තිමට මේ ඔක්කොම බර වැටෙන්නේ සාමාන්‍ය පවුල්වල කරපිටට. ඒ අතරේ පිටරටින් කැම ගෙන්න තියෙන පීඩනයත් වැඩි වෙනවා. මේ ඔක්කොම එකතු වෙලා රටේ ආර්ථිකය ගොඩ එන එක පරක්කු කරනවා. හැබැයි වැදගත්ම දේ තමයි මේක මේ විදිහටම වෙන්න ඕන නෑ. මේ යන විනාශකාරී ගමන නවත්තන්න අපිට පුළුවන්. බලාපොරොත්තුව නැති වෙන තැනින්ම තමයි අලුත් දෙයක් පටන් ගන්න හොඳම වෙලාව. ඉතින් මේකට තියෙන විසඳුම මොකක්ද? අපි බලමු. කොහොමද අපේම ගෙදරින් පටන් ගන්න පුංචි දෙයක් මුළු රටටම බලපාන ලොකු වෙනසක් කරන්න කියලා. ලංකාවට තෝරගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැනටත් යන පාර. ඒ කියන්නේ හැමදේටම පිටරටින් ගේනකම් බදාගෙන ඉන්න එක. අනික තමයි ස්වයං පෝෂිත හරිත මාවත. ගෙවතු වගරව කියන්නේ නිකම්ම විනෝදාංශයක් නෙවෙයි. ඒකෙන් හැම ගෙදරකම වියදම අඩු වෙනවා. ඊටත් වඩා එහෙම හැදෙන හැම ගෙවත්තක්ම හරියට රටේ ආහාර සුරක්ෂිතතාවය කියන ලොකු පෞරටි එකතු කරන අලුත් කඩලක් වගේ. ඔන්න පොඩක් හිතලා බලන්න අපි නිකන් දාලා තියෙන හැම ඉඩකඩක්ම කැම හැදෙන තැනක් වුණොත් මොන වගේ වෙයිද? අපේ ගෙවල් වල පිටිපස්සේ තියෙන පුංචි ඉඩ ඉඳන් ඉස්කෝලවල පන්සල්වල කෝවිල්වල නිකන් තියෙන ඉඩම් විතරක් නෙවෙයි නගරවල වහලවල් බැල්කනි මේ හැම තැනක්ම සරුසාර වගාබිම් වුණොත් හිතාගන්නත් බැරි තරම් ලොකු වෙනසක් නේද? හැබැයි මේක කරන්න ලොකු ඉඩමක් ලොකු දැනුමක් ඕනේද? කොහෙත්ම නැහැ. මේ දේ ඕනම කෙනෙක්ට ඕනම තැනක කරන්න පුළුවන් බනම කොහොමද කියා. ලොකු වත්තක් නැහැ කියලා හිතනවද? ඒක ප්‍රශ්නයක්ම නෙවෙයි. බලන්නකෝ මේ නිර්මාණශීලී විසඳුම්. පාවිච්චි කරපු ප්ලාස්ටික් බෝතල්, පරණ ටයර්, හිස්තීන් තටින්, බාල්දි විතරක් නෙවෙයි පොල් කටු වල උනත් වවන්න පුරුමා. අනේ මට ඉඩ නැහැ කියන කතාවට මෙතනින් එහාට කිසිම තැනක් නැහැ. ඇත්තටම මේ වගේ දෙයක් කරන එකම හිතට කොච්චර සතුටක්ද? හරි. ඉතින් මේ වගේ පොඩි ඉඩක මොනවද වවන්න පුළුවන්? නිවිති, මිරිස්, තක්කාලි, ගොටුකොළ, මුකුණු වර්ණ. මේ වගේ දේවල් හරිම ලේසියෙන් හැදෙනවා. වැදගත්ම දේ තමයි මේ වයින් ගොඩක් දේවල් ඉක්මනටම අස්වැන්න දෙනවා. ඒ කියන්නේ අපේ මහන්සියේ ප්‍රතිඵල දකින්න වැඩි කල් බලන් ඉන්න ඕනේ නෑ. තනියෙන් කරන දෙයට වඩා ලොකු බලයක් තියෙන අපි එකට එකතු වෙලා වැඩ කරනකොට. දැන් අපි බලමු ප්‍රජාවක් විදියට මේක කරනකොට ලැබෙන ශක්තිය ගැන. මින්න අපූර්ව අදහසක්. අපි මේකට කියමු හරිත කවිය කියලා. සරලවම කිව්වොත් මේ කියන්නේ අසල්වැසියෝ ටිකක් එකතු වෙලා එකිනෙකාට උදව් කරගෙන බෙදා හදාගෙන තමන්ගේ පළාතේ ආහාර සුරක්ෂිතතාවය හදනකට. ඉතින් කොහොමද මේ හරිත කවයක් වැඩ කරන්නේ? හරිම සරලයි. තමන් ළඟ තියෙන බීජ අනිත් අයත් එක්ක බෙදා ගන්නවා. වගා කරනකොට එකිනෙකාට උදව් කරගන්නවා. තමන්ට වැඩිපුර තියෙන එළවලු අනිත් අයත් එක්ක හුවමාරු කරගන්නවා. පොඩි අයට වගාව ගැන කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි වැඩිපුර හැදෙන දේවල් අවශ්‍යම අයට පරිත්‍යාග කරනවා. බලන්න මේක නිකම්ම එළවලු වවන එකක් නෙවෙයි. මේකෙන් අසල්වැසියන් අතරේ සම්බන්ධකම්, එකමුතුකම, විශ්වාසය වගේ දේවලුත් වැවෙනවා. හොඳයි. මේ ඔක්කොම ඇහුවට පස්සේ කොහෙන්ද පටන් ගන්න කියලා හිතනවා ඇති. ඔන්න තියෙනවා අදම පටන් ගන්න පුළුවන් හරිම සරල පියවර ටිකක්. පටන් ගන්න ඕනේද? එහෙනම් මෙන්න සරල පියවර තුනක්. 1. ඉක්මනට හැදෙන බෝග තුනක් තෝරගන්න. නිවිති, මිරිස්, බෝංචි වගේ දෙයක්. 2. ගෙදර තියෙන ඕනම දෙයක් පාවිච්චි කරන්න. අලුතෙන් බඳුන් ගන්න සල්ලි වියදම් කරන්න එපා. 3. කුස්සියේ ඉවතලන දේවල් වලින්ම නොමිලේ පොහොර හදාගන්න. බලන්න මේ පුංචි පියවරෙන් කොච්චර ලොකු ගමනක් පටන් ගන්න පුරවන්ද කියලා. අවසාන වශයෙන් මේ දේ මතක තියාගමු. හැමදේම විනාශ වෙලා යන වෙලාවක අපිට දෙන්න පුළුවන් ශක්තිමත්ම පිළිතුර තමයි අලුතින් දෙයක් වවන එක. ඒ කියන්නේ බලාපොරොත්තුවක් වවන එක. ඉතින් අපි පටන් ගත්ත තැනින්ම මේ කතාව අවසන් කරමු. මේ පණිවිඩය හදවතේ තියාගමු. හැම අතකින්ම පැලයක් හිටවමු.
හැම ගෙවත්තකින්ම අලුත් බලාපොරොත්තුවක් ඇති කරමු. මොකද අපේ රටේ අලුත් අනාගතයක් පටන් ගන්න පුළුවන්. අපේම ගෙවත්තෙන්.